අචි මම මේ කැමරා රිවිව් එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් බලන හැම වෙලේම ඒකින් එක්කෙන ඩයිනමික් රේන්ජ් කියලා එකක් ගැන කියනවනේ. මොකක්ද ඒ? ඩයිනමික් රේන්ජ්. ඒක වගේ කැමරාවට ආලෝකයේ තියෙන තැනුයි අඳුරු තැනුයි එකම වෙලාවේ කොච්චර හොඳට දකින්න පුළුවන්ද කියන එක තමයි ඩයිනමික් රේන්ජ් එකෙන් බලන්නේ. මම ගන්නවට කියලා දෙන්නම්. හැබැයි මම අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. හරි හරි ඔයාක මට කියලා දීලා ඉන්නකෝ. හරි. ඔයා දැකලා තියෙනවද ඔයා එළියට ගිහින් ඔයාගේ යාළුවෙක්ගේ ෆොටෝ එකක් ෆෝන් එකෙන් හරි කැමරා එකකින් හරි ගන්න ගියාම ඔයාගේ ඇහැට පේන විදිහට මේ ෆොටෝ එක එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාගේ ගහ යට හෙවණ ඉන්න යාළුවාගේ මූණ පේන විදිහට එක්ස්පෝස් කළාම, ඒ කියන්නේ ලයිට් එක වැඩි කළාම එයාගේ පිටිපස්සේ හෙවණ නැති බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම සුදු වෙලා යනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මුකුත්ම පේන්නේ නැති විදිහට. ඊට පස්සේ ඔයා බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහට ලයිට් එක අඩු කරලා එක්ස්පෝස් එක අඩු කරාම යාළුවාගේ මූණ කළු වෙලා යනවා. යාළුවාගේ මූණ පේන්නේ නැති විදිහට. ඉතින් මෙහෙම වෙන්නේ ඩයිනමික් රේන්ජ් එක අඩු කැමරා එකකදී. ඒ කියන්නේ ඒ කැමරාවට හෙවණ තියෙන යාළුවාගේ මූණයි හෙවණ නැති බෑග්ග්‍රවුන්ඩ් එකයි එකම වෙලාවේ එකම විදිහට එක්ස්පෝස් කරන්න බෑ කියන එකද? හරියට හරි. ඒත් ඩයිනමික් රේන්ජ් එක වැඩි කැමරා එක ඔය දෙකම ගොඩක් දුරට හරියට කැප්චර් කරන්න පුළුවන්. එතකොට තමයි අපිට ගොඩක් බැලන්ස් වගේම නැචරල් ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයකට ගත්තොත් දැන් කැමරාවක 14 ස්ටොප් ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා කියමුකෝ. එතකොට ඒකෙන් කියන්නේ ඒ කැමරාවට තනි කළු සහ තනි සුදු අතර ස්ටොප්ස් 14ක් යනකල් ආලෝකය හැන්ඩල් කරන්න පුළුවන් කියන එක. හරි. මම දැන් මගේ ප්‍රශ්නේ අහන්නම්. අලුතින් ආපු iPhone 17 Pro එක ඩයිනමික් රේන්ජ් එක ස්ටොප්ස් 13ක් වගේ තියෙනවා කියලා කියනවා. ඒ වගේම හැමෝම දන්න Sony A7 Mark IV එකේ ඩයිනමික් රේන්ජ් එක 14.6ක් වගේ කියලා කියනවා. එතකොට වීඩියෝ වලට ගොඩක් ප්‍රසිද්ධ Sony FX3 කැමරා එකේ ඩයිනමික් රේන්ජ් එක ස්ටොප්ස් 15ක් වගේ කියලා කියනවා. එතකොට ඔයා හිතන්නේ අපේ මේ human eye එකේ කියන්නේ අපේ ඇහි ඩයිනමික් රේන්ජ් එක කීයක් වගේ තියෙනවා කියලාද? 50ක් 60ක්වත් ඇතිද? උත්තරේ දන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න දැම්ම කොකනට් චීමාව ෆලෝ කරන්න.